හරි HNDIT 2023 ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් කලින් වීඩියෝ දෙකේදී අපි මුල් ප්‍රශ්න දෙක කතා කරා. ඉතින් තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් ඒකේ මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා. Describe following terms in object oriented programming concepts. ඒකේ inheritance polymorphism කියන දෙක තමයි අහන්නේ. ඊළඟට compare the difference between overloading and overriding. හරි. ඒක මෙන්න මේ polymorphism කියන එකට සම්බන්ධයි. මේ overloading overriding කියන එක. එතකොට ඒකත් එක්ක තව එකක් තියෙනවා. Write a Java class according to given guidelines for a student app කියලා විස්තරයක් දීලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ටිකේදී මෙතන object oriented concept ගත්තොත් අපි කතා කරන ප්‍රධාන හතරක් තියෙනවා. මෙතන දෙකක් තමයි අහලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් ඒ හතර දැන් මම කෙටියෙන් කියන්නම්. එකක් මෙතන තියෙන inheritance කියන එක. inheritance කියලා කියන්නේ අපි එක ක්ලාස් එකක් පාවිච්චි කරලා තව ක්ලාස් එකක් හදාගත්තොත් අපි අරගන්න මුල් ක්ලාස් එකේ තියෙන දේවල් ඉබේම දෙවෙනි ක්ලාස් එකටත් යනවා. ඒක තමයි inheritance වලින් අදහස් වෙන්නේ. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් දැනට තියෙන ක්ලාස් එකක් යූස් කරලා ඒකෙන් අලුත් ක්ලාස් එකක් හදන්න. අපි කියන්නේ extend කරනවා කියලා. ඉතින් එහෙම extend කරාම මොකද වෙන්නේ? inheritance කියන එක අනුව අපිට මුල් ක්ලාස් එකේ තියෙන මුල් ක්ලාස් එකට අපි කියනවා super class එහෙම නැත්නම් parent class එක. ඒකේ තියෙන දේවල් ඉබේම යනවා කාටද? sub class එකට. එහෙම නැත්නම් අපි කියනවා child class එක. ඒකට ඉබේම ලැබෙනවා. ඉතින් ඕක තමයි කලින් ප්‍රශ්නයකට අපි කතා කරන්නේ මොකද්ද? අර ෆයිනල් කියලා තියෙනවා ඉන්හෙරිට් කරන්න බෑ කියලා. normal class ඉන්හෙරිට් කරාට. එතකොට ඒ වගේ තමයි. එතකොට ඉන්හෙරිටන්ස් කියන එක concept එක. එතනින් අපි බලාපොරොත්තු වෙන reusability කියන එක. ඊළඟට polymorphism. polymorphism කියලා අදහස් කරන්නේ එකම method එකකින් අපිට විවිධ රිසල්ට් ලබා ගන්න තියෙන හැකියාව. එහෙම නැත්නම් එකම නම පාවිච්චි කරලා methods ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස් method කීපයක් අපිට තබා ගන්න හැකියාව දෙන එක. එතකොට ඒ polymorphism සම්බන්ධ දෙයක් තමයි overloading සහ overriding කියලා කියන්නේ. හරි. එතකොට ඊළඟට අනිත් එක තියෙනවා අපිට ගන්න පුළුවන්. එතකොට polymorphism එකේ අදහස තමයි ඕක. මොකද්ද? එකම නමකින් පාවිච්චි කරලා ඒ කියන්නේ එක method එක විවිධ තැන්වල අපිට විවිධ results ලැබෙන විදියට පාවිච්චි කරන්න පුළුවන්කම ලබා ගැනීම. එතකොට තව එකක් තියෙනවා encapsulation. encapsulation කියන්නේ අපි data hiding එහෙම නැත්නම් protection වලට පාවිච්චි කරන දෙයක්. එතකොට ඒකට සම්බන්ධ උදාහරණයක් තමයි මීට කලින් දෙවනි වීඩියෝ එකේදී. දෙවනි වීඩියෝ එකේ අපි හැදුවනේ අර ක්ලාස් එකක්. එතකොට මම මේකෙදී ඔය levels ගැනත් කතා කරා. එතකොට apps මේවා ඒ ක්ලාස් එකේ access modifiers ගැන කතා කරද්දී levels ගැන කතා කරා. එතකොට protection විදිහට අර private විදියට data items ටික private තියාගෙන ඒවා access කරන්න getter setter කියලා method ඇදුවා. එතකොට ඒක තමයි encapsulation වලින් කරන්නේ. එතකොට security තමයි එතනින් බලාපොරොත්තු වෙන දේ. ඊළඟ තව එකක් තියෙනවා abstraction. abstraction කියන්නේ මේ implementation වල තියෙන සංකීර්ණත්වය user ගෙන් හංගලා අවශ්‍ය result එක විතරක් දෙන එක. එතකොට ඒ වගේ දේ. ඉතින් එහෙම නැත්නම් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේක සරල කිරීම. එතකොට ඔන්න ඔය දේවල් තමයි ප්‍රධාන concept එන්නේ
ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් වල. එතකොට ලෝඩින් ඕවර්රයිඩින් ගැනත් අහනවා. එතකොට මම ඕක මෙන්න මේ උදාහරණෙත් එක්කම යන්න ඊට පස්සේ තුන්වෙනි කොටස තියෙන ප්‍රශ්නෙත් එක්ක. ඒකේ තියෙනවා write a Java class according to given guidelines for restaurant app. එතකොට restaurant app එක හදාන්න තියෙන්නේ. Invoice is an abstract class having invoice number, date, invoice value. අන්න. මේක abstract class එකක්. ඒකේ තියෙනවා invoice number එකක්, date එකක්, invoice value එකක්. ඊට පස්සේ cal value කියලා abstract return type method in invoice class. the invoice class එකේ method එකකුත් තියෙනවා cal value කියලා. හරි. එතකොට තව එකක් තියෙනවා dine in invoice and home delivery invoice are two classes implement from the invoice class and override the cal value method. හරි. එතකොට dine invoice class should include service charge. Home delivery invoice include delivery charge with invoice value. හරි. එතකොට මෙහෙමත් තියෙනවා. You can assume that service charge equal invoice charge 10% of invoice charge. Delivery charge 50 fix. එතකොට මේකේ අදහස තමයි මොකද්ද? අපිට invoice කියලා abstract class එකක් හදාගන්න කියලා තියෙනවා කියලා තියෙනවා. හරි. එතකොට අපි කෝඩ් එක ලියන්න ඕන. මම එහෙනම් ඒක පටන් ගන්නම් මේ ප්‍රශ්නෙට අදාළව. එතකොට ප්‍රශ්නේ මම ආපහු දාන්නේ නැහැ. මම ළඟ තියෙන පේපර් එකෙන් බලාගෙන කරන්නම්. එතකොට මේ තියෙන ඡේදෙම තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි. කොහොමද කරන්නේ? හරි. මම ඉතින් ආපහු මෙන්න මේ නෝට්පෑඩ් එකේ වැඩේ කරනවා. invoice කියලා class එකක්. invoice එක කියන්නේ සාමාන්‍ය බිලක්නේ. එතකොට මේක abstract class එකක් කියලා තියෙනවා. ඒක නිසා මම මෙන්න මෙතෙන්ට abstract කියන word එක පාවිච්චි කරනවා. invoice abstract class invoice. එතකොට මේකේ තියෙන්නේ invoice is an abstract class having invoice number. අන්න එහෙනම් මේකේ තියෙනවා මොකද්ද? invoice number එකක්. දැන් invoice number එක අපිට int වලින් දෙන්න පුළුවන්. සාමාන්‍ය number එකන්නේ. bill number එකක් වගේ එකන්නේ. int invoice number. ඔන්න තියෙනවා. having invoice number. ඊට පස්සේ date එක මම string වලින් ගන්නවා. string date. ඊට පස්සේ ආයෙ තියෙනවා මොකද? invoice number, date, invoice value එක. එතකොට invoice value එක කියන්නේ මුදලක් වගේ කන්නේ. ඉතින් ඒක නිසා සත ගණන් එන්න පුළුවන්. ඒක නිසා මම ඩබල් පාවිච්චි කරනවා. ඒකට දශම තියෙන්න පුළුවන් නේ. invoice value ඔය විදියට ගන්නවා. හරි. ඔන්න ඔය තුන තියෙනවා කියලා තියෙනවා. having invoice number, date, invoice value, ඊළඟට cal value is an abstraction. එතකොට abstract method එකක් තියෙනවා cal value කියලා. අපි cal value එක ලියන්නත් ඕන. abstract method එකක් ලුනේ. එහෙනම් abstract මේක cal value එක ඩබල් වෙන්න පුළුවන්. දශම ගානන්නේ. සත එන්න පුළුවන්. double cal value. හරි. මෙන්න මෙහෙම දානවා. ඇයි එහෙම දැම්මේ? සාමාන්‍යයෙන් අපි
මෙතඩ් එකක් ගත්තාම අර සංගල වරහන් දාලා මෙතඩ් එකේ වෙන දේ ලියනවනේ. හැබැයි ඇබ්ස්ට්‍රැක්ට් මෙතඩ් එකකට මොකද වෙන්නේ? මෙතඩ් බොඩි එකක් නැහැ. නිකන් නම තියනවා රිටර්න් ටයිප් එක ওই විදිහට දානවා. හරි. එතකොට දැන් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මම අර concept විස්තර කරන්නම්. දැන් මේකේ කියනවා මේක ඉන්වොයිස් එක. ඉන්වොයිස් එකේ මෙතන තියෙන්නේ ඔන්න දැන් අපිට හොඳටම බලා ගන්න පුළුවන් ක්ලාස් එක කියන්නේ මොකද්ද? ක්ලාස් එක ඉන්වොයිස්. ඉන්වොයිස් කියන්නේ බිලක්නේ. බලන්න තියෙනවා ඉන්වොයිස් නම්බර්. ඉන්ට් වලින් ඉන්වොයිස් නම්බර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යාවක් ලියන ඉන්වොයිස් නම්බර් එකක්. ස්ට්‍රින්ග් වලින් ඩේට් එක තියෙනවා. කියන්නේ බිල් නම්බර් එකයි ඩේට් එකයි ඉන්වොයිස් වැලියු එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ බිලකට අඩංගු වෙනවනේ මේ ටෝටල් මෙච්චරයි කියලා ගාන. ඔන්න දේවල් තුනක් තියෙනවා. නම්බර් එකක්, ඩේට් එකක්, ඉන්වොයිස් වැලියු එකක් තියෙනවා. මෙතඩ් එකක් තියෙනවා කැල් වැලියු කියලා. අර මුදල ගණනය කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් එහෙනම් ප්‍රොපර්ටි තුනයි ඉන්වොයිස් නම්බර්, ඩේට්, ඉන්වොයිස් වැලියු. ඒව තමයි ඇට්‍රිබියුට්ස් කියන්නේ. ඒව තුනයි. එතනින් කැල් වැලියු කියලා මෙතඩ් එකක් තියෙනවා ඉන්වොයිස් වැලියු එක කැල්කියුලේට් කරන්න. ඔන්න මේ තියෙන්නේ අර කිව්වාගේ ඉන්වොයිස් බිලක හැඩය මේකයි කියලා තීරණය කරන ටෙම්ප්ලේට් එක අච්චුව. හරි. එතකොට මේකේ තව එකක් කියනවා මොකද්ද? දැන් dine in invoice and home delivery invoice are two classes. Implement from invoice class. එහෙනම් මෙන්න අපිට මේ ක්ලාස් එක පාවිච්චි කරලා මොකද කරන්නේ? අලුත් ක්ලාස් දෙකක් හදා ගන්න ඕන. dine in invoice. හරි. එතකොට මම අන්න ඒ දෙක හදනවා. මේක පාවිච්චි කරලා තමයි හදන්නේ. එහෙනම් ඒක කරන්නේ කොහොමද? මම ගන්නවා class හද dine in invoice. ඒ කියන්නේ අන්න බිල තියෙන ක්ලාස් එක තියෙනවා. දැන් අපි හදනවා කඩේට ඇවිල්ලා කෑවොත් dine in invoice. ඒක extends කියන එක පාවිච්චි කරනවා මොකෙන්ද? invoice කියන එකෙන් තමයි extend කරගන්නේ. invoice class එකෙන් extend කරගන්නවා. හරි. එතකොට ඔන්න එකක්. dine in invoice extends invoice. හරි. එතකොට ඔය කියන්නේ invoice කියන්නේ බිල හදන එකනේ. ඒ ක්ලාස් එක පාවිච්චි කරලා අපි dine in invoice කඩේට ඇවිල්ලා කෑවොත් බිල හදන විදියට ඔන්න එකක් හදාගත්තා. කඩේට ඇවිල්ලා කන බිල එක විදියක්. ඒක dine in invoice. අනිත් එක තමයි කෑම ගෙදරට යන එක. ඒක home delivery invoice. හරිද? පේපර් එකේ ඩිලිවරි එකේ අකුරු නම් වැරදි. කමන්නේ අපි ක්ලාස් මොකද්ද? home delivery. LIN ඕන එක LE තියෙන්නේ. හරි. home delivery invoice කියන එකත් අපි extend කරගන්නවා කාගෙන්ද? invoice class එකකින්. හරි. ඔන්න මෙහෙම කරා. දැන් මෙන්න මෙතනින් අපිට එකක් ගන්න පුළුවන්. මොකද්ද? inheritance කියන එක. අර කතා කරපු inheritance කියන concept එක අපි හදාගත්තු class එක invoice. එතකොට ඒක extend කරාම invoice extend කරලා තමයි dine in invoice, home delivery invoice කියලා දෙකක් හදන්නේ. මේක restaurant එකේ බිල හැදෙන එක invoice. අන්න ඒකේ තියෙනවා මූලික දේවල් ටිකක්. invoice number එකක් තියෙන්න ඕන, date එක තියෙන්න ඕන, value එකක් තියෙන්න ඕන බිලට. value එක calculate කරන method එකක් තියෙන්න ඕන. ඕක තමයි මූලික මේකේ අච්චුව. හරි. අපි extend කරනවා
එක්ස්ටෙන්ඩ් කරලා දෙකක් හදනවා. එකක් dine in invoice, අනිත් එක home delivery invoice. එතකොට මෙන්න මෙතෙන්දී dine in invoice ගේ super class එක තමයි invoice. home delivery invoice ගේ super class එක invoice. එතකොට මේ දෙකම invoice ගේ sub class දෙකක්. invoice extend කරලා හදපු sub class දෙකක් තමයි මේ තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ දෙන්නගේ parent class එක මේක, මෙයාගේ invoice ගේ child class තමයි මේව කියලා කියන්නත් පුළුවන්. හරි. කොහොම හරි දැන් ඔහොම extend කරලා හදන්න පුළුවන්. එතකොට වෙන දේ තමයි invoice class එකේ තියෙන ඔක්කොම පහළ දෙන්නට ලැබෙනවා. හරිද? sub class වලට ලැබෙනවා. අන්න ඒක තමයි අපි inheritance කියලා කියන්නේ. ඒ කියන්නේ ආපහු අපි මේ dine in invoice ඇතුලේ, home delivery invoice ඇතුලේ මේ invoice number, date, invoice value කියලා ඒවා හදන්න ඕනේ නැහැ. ඇයි ඒව ඉබේම ලැබෙනවා එයාට. හරිද? එතකොට ඒක නිසා අර invoice class එකෙන් ඒ කියන්නේ අර එයා parent අම්මා තාත්තගෙන් ළමයින්ට මේ දේ හම්බ වෙනවා. පරම්පරාවේ උරුමය විදියට. අන්න ඒක තමයි inheritance කියන්නේ. හරිද? එතකොට ඒ ටික ලැබිලා තියෙන්නේ. ඒක නිසා මේ යට ක්ලාස් වලදී අපි ඒව හදන්න ඕනේ. ඒව බිලක කොහොමද තියෙන්න ඕන ඒව විදියට ලැබිලා තියෙන්නේ. හරි. ඔන්න inheritance කියන එක එහෙනම් පැහැදිලි වෙයි. ඒක ලැබෙනවා. එතකොට මේ cal value කියන method එකත් ලැබෙනවා. හරි. එතකොට දැන් අපි කරන්නේ ඒ method එක බලන්න. invoice කියන එකේදී අපි method එකේ body එකක් නැහැ. ඒ කියන්නේ මේ cal කරන ක්‍රමය අපි දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ මෙතන ලියලා නැති හේතුව තමයි මොකද්ද? invoice කියන එකේ ලියලා නැති හේතුව තමයි ඒ cal කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒක කරන්නේ මේ තැන්වලදී. හරිද? එතකොට ඒ කියන්නේ මේ dine in invoice කඩේට ඇවිල්ලා කෑවොත් ගාන කැල් කරන විදියයි home delivery කරොත් ගෙදරට කෑම ගෙනිහින් දුන්නොත් කැල් කරන විදියයි වෙනස්. ඉතින් ඒක නිසා අපි මෙතෙන්දී cal value එකට ක්‍රමයක් ලියලා නැහැ. අපි දන්නවා cal value method එකක් තියෙන්න ඕන. value එක ගණනය කරන method එකක් තියෙන්න ඕන කියලා දන්නවා. ඒක නිසා බිලට එහෙම තියෙන්න ඕන නිසා අපි ඒක ලියනවා. මෙතෙන්ටත් method එක ලැබෙනවා. හැබැයි තාම ක්‍රමයක් නැහැ. එහෙනම් ඔන්න අපි මෙතෙන්දී ඒ ක්‍රමය හදාගන්න ඕන. කොහොමද හදාගන්නේ? ඉතින් අපිට දීලා තියෙනවා මේකේ dine in එකේදී කියන්නේ කඩේට ඇවිල්ලා කනවා නම් ඒකේ අඩංගු වෙන්නේ සර්විස් charge එකක් එකතු වෙනවා. ගෙදරට ගෙනියනවා නම් delivery charge එකක් එකතු වෙනවා. සර්විස් charge එක හැදෙන්නේ සර්විස් charge එක තියෙන invoice charge එකෙන් 10%ක්. හරි. එතකොට එහෙනම් මොකද වෙන්නේ? අපිට මෙන්න මෙතෙන්දී අපි cal value method එක. හරිද? මෙන්න මේ method එක abstract ඇයි? abstract කියන්නේ මේකේ method එකේ ක්‍රමය නැහැ. body එකක් නැහැ. නිකන් method එක තියෙනවා විතරයි. මේක abstract නිසා තමයි class එකත් abstract කරලා තියෙන්නේ. එතකොට අන්න abstraction. එතකොට abstraction කියන්නේ මොකද්ද? වෙන ක්‍රමය නැහැ සරල කරන්න. මොකද මෙතන ක්‍රමය ලියන්න ගියොත් මේක පොඩි අවුලක්. මොකද ක්‍රම කීපයක්නේ. ක්‍රම කීප මේක ASCII ඔබන්නත් බෑ. අපි අදාළ තැන්දී අදාළ ක්‍රමේ පාවිච්චි කරාම හරි. එහෙනම් අපි මේක සරල කරලා තියෙනවා. මෙතන ක්‍රමයක් ඔබලා නැහැ මේක අස්සට. එහෙනම් අන්න abstraction. අවශ්‍ය දේ කෙටියෙන් දාලා තියෙනවා. ඒකේ ක්‍රම දාන ගිහින් ක්‍රමේ අවශ්‍ය තැන්දී අපි define කරගන්නවා. හරි. එතකොට inheritance හරි abstraction හරි. එතකොට දෙකයිනේ. දැන් අපි යන් මෙන්න මෙතෙන්ට. එතකොට සාමාන්‍ය method එකක් අපි public විදියට පාවිච්චි කරන වෙන තැනක access කරන්න ඕන නිසා. දැන් මේ method එක මම public කරනවා. මෙතනත් public double cal value.
ඔන්න මෙතඩ් එක. හැබැයි දැන් මම මෙතන ඇබ්ස්ට්‍රැක්ට් කියලා එකක් පාවිච්චි කරේ නෑ. දැන් ඇබ්ස්ට්‍රැක්ට් කළා හරියන්නේ නෑනේ. ඇබ්ස්ට්‍රැක්ට් ලියන්නේ මේකේ බොඩි එකක් නැත්තම්. දැන් අපි මෙතඩ් එකක් තියෙන ඕන කැල් කරන. එතකොට මොකද කරන්නේ? හරි. එහෙනම් මෙන්න මෙතන අපි කඩේට ඇවිල්ලා කනකොට සර්විස් චාර්ජ් එක. එහෙනම් සර්විස් චාර්ජ් එක කැල් කරගන්න ඕන. එහෙනම් ඩබල් සර්විස් චාර්ජ් කියන එක අපි ගන්නවා කොහොමද? තියෙන ඉන්වොයිස් වැලියු එකෙන්. ඉන්වොයිස් වැලියු එක අපිට උඩින් ඉන්හෙරිට් වෙලා එනවනේ. පරම්පරාවෙන් එයාට හම්බ වෙන ඉන්වොයිස් වැලියු කියන එක. එහෙනම් ඒ ඉන්වොයිස් වැලියු එකෙන් මොකද්ද? 110ක්. ඉන්වොයිස් වැලියු එක වගේ 110ක්. ඒ කියන්නේ දශමිකයෙන් ගුණ කරාම හරි. ඔන්න. එතකොට ඔන්න 110 සර්විස් චාර්ජ් එක. ඒක ගත්තා. දැන් සර්විස් චාර්ජ් එක විතර නෙමෙයි සම්පූර්ණ වැලියු එක කියන්නේ. එහෙනම් මොකද්ද? ඉන්වොයිස් වැලියු එක කියන එක හැදෙනවා කොහොමද? අපිට ගන්න පුළුවන් මොන විදියටද? ඉන්වොයිස් වැලියු එක තියෙනවා. ඒකට එකතු කරන්න ඕන මොකද්ද? සර්විස් චාර්ජ් එක. ඔහම එකතු කරා මේක රිටර්න් කරාම හරි. ඕනම් මම මෙතනින් ස්පේස් එක තියනවා ලේසියෙන් බලා ගන්න. එහෙම ඕනේ නැහැ. රිටර්න් කරනවා. මෙයා රිටර්න් කියන්නේ ඕක තමයි අපිට හදලා දෙන උත්තරේ. හරි. ඉන්වොයිස් වැලියු එකයි සර්විස් චාර්ජ් එක එකතු කරලා ඔන්න සම්පූර්ණ ගාන කියනවා. හරි. ඊට පස්සේ හෝම් ඩෙලිවරි එකේදී මොකද කරන්න තියෙන්නේ? එතනත් අපිට මොකද්ද? public double cal value කියන එක එතනත් අපි පාවිච්චි කරනවා. හරි. එතන මොකද්ද කරන්න ඕනි? එතන කියන්නේ ඩිලිවරි චාර්ජ් එකක්. ගෙදරට ගෙනිහින් දෙනවා නම් ඩිලිවරි චාර්ජ් එකක්. ඒක 50ක ෆික්ස් වැලියු එකලු. එහෙනම් අපිට ඉන්වොයිස් වැලියු එකට 50ක් එකතු කරාම හරි ඩිලිවරි චාර්ජ් විදියට. රිටර්න් කරනවා මොකද්ද? ඉන්වොයිස් වැලියු එකට අපි එකතු කරනවා 50ක්. ඒකද 50 ෆික්ස් ඩිලිවරි චාර්ජ් එක 50යි. එහෙනම් ඔන්න අපි අවස්ථා දෙකේදී ක්‍රම දෙකකට වැලියු එක කැල් කරනවා. හරි. දැන් මෙතන අපිට ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් වල concept කීපයක්ම මෙතනින් cover කරගන්න පුළුවන්. මොකද්ද? මෙතන අපේ දැන් මේ වැඩේ ඒ කියන්නේ ප්‍රශ්නෙට අහපු උත්තරේ තියෙන්නේ මේ මෙතඩ් දෙක අපි හදන්න ඕන කියන එක. ඉතින් ඒ ආන්සර් එක අපි අරන් ඉවරයි. හරිද? මේක තමයි කෝඩ් එක අපි ලියන්න ඕනේ. එතකොට මෙන්න මේ ටික මේකේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි. මෙතනින් අපිට concept තුනක්ම අල්ලගන්න පුළුවන්. හරිද? මෙතන නැත්තේ අර encapsulation කියන එක. encapsulation කියන එක අපි කලින් ප්‍රශ්නෙට කරපු වීඩියෝ එකේ කෝඩ් එකේ මතක ඇති අපි ක්ලාස් එකේ හැදුවේ private කියලා variable ටික. private කියලා හැදුවාම අපි දන්නවා ක්ලාස් එක ඇතුලේ තමයි access කරන්න පුළුවන් වෙන්නේ. පිටින් බෑ. එතකොට අපිට ඊට පස්සේ ඒවට access කරන්න අපි get and set getter setter කියලා methods හැදුවා. අගය දාන්නයි අගය ගන්නයි. එතකොට ඒකේ හැම variable එකටම අපි එතන තුනක් හැදුවේ ක්ලාස් එකේ. ඒ තුනටම get and set ලිව්වා කලින් ප්‍රශ්නේදී. එතකොට අන්න ඒ කරේ encapsulation එක. ඒ කියන්නේ private විදියට දාගත්ත data ටික data ඇතුලේ හංගල තියාගන්නවා ඒක security සම්බන්ධයෙන්. එතකොට මෙතන මේකෙදි අපිට අනිත් තුන කතා කරන්න පුළුවන්. මොකද්ද? මෙතන බලන්න
ඉන්වොයිස් කියලා ක්ලාස් එක හදනවා. බිලට තියෙන්න ඕන දේවල් තමයි ඉන්වොයිස් නම්බර් එකයි, ඩේට් එකයි, මුදලයි. එතකොට ඉන්වොයිස් නම්බර්, ඩේට්, ඉන්වොයිස් වැලියු කියලා තුනක් තියෙනවා සහ ඒ මුදල කැල්කියුලේට් කරන ක්‍රමයක් තියෙනවා. කියන ටික ගත්තා. අන්න අපි ක්ලාස් එක මූලික ටික හදාගත්තා. මේ තුන තියෙනවා, කැල්කියුලේට් කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි මෙතෙන්දී අපි ඒ ක්‍රමය දන්නේ නැහැ. හේතුව අපිට ඒක ක්‍රම කීපයක් වෙන්න පුළුවන් අවස්ථාවේ හැටියට. ඒක නිසා අපි මේකේ මෙතඩ් එකේ බොඩි එක ලියන්නේ නැහැ. ඒ කියන්නේ කැල්කියුලේට් කරන ක්‍රමය අපි ලියන්නේ නැහැ මෙතන. අන්න ඒ ක්‍රමය ලියන්නේ නැති නිසා මේක ඇබ්ස්ට්‍රැක්ට් මෙතඩ් එකක් විදියට දානවා. මෙතඩ් එක ඇබ්ස්ට්‍රැක්ට් නම් ඒක අඩංගු ක්ලාස් එක අපි ඇබ්ස්ට්‍රැක්ට් ක්ලාස් එකක් විදියට ලියනවා. හරිනේ. එතකොට ඇබ්ස්ට්‍රැක්ට් කියන එකෙන් ඇබ්ස්ට්‍රැක්ෂන් තමයි අනිත් එක. ඇබ්ස්ට්‍රැක්ෂන් එකෙන් කරන්නේ අපි සරල කිරීම, පුළුවන් තරම් සරල කිරීම, අනවශ්‍ය දේවල් ඉවත් කරලා කෙටි කිරීම. එතකොට බලන්න අපි මෙන්න මේ කැල් වැලියු කියන එකට මෙතඩ් එකක් ලියන්න ගියේ නෑ කොහොමද කියන එක. ඒක නැතුව ඉන්වොයිස් එකට මෙහෙම මෙතඩ් එකක් තියෙනවා කියන එක විතරක්, මුදල කැල්කියුලේට් කරන්න මෙතඩ් එකක් තියෙනවා කියන එක විතරක් අපි දාගන්නවා. හරි. ඔන්න ඇබ්ස්ට්‍රැක්ෂන්. ඊට පස්සේ අපි යනවා මෙන්න මේකට. අපි එක්ස්ටෙන්ඩ් කරනවා ඉන්වොයිස් ක්ලාස් එකෙන් එක්ස්ටෙන්ඩ් කරලා හදනවා අලුත් ක්ලාස් දෙකක්. ඩයින් ඉන් ඉන්වොයිස්, ඒ කියන්නේ කඩේට ඇවිල්ලා කන අයට, සහ හෝම් ඩිලිවරි ඉන්වොයිස්, ගෙදරට කෑම ගිහින් දෙන්න කියන එක. එතකොට දෙකක් හදනවා. දැන් අන්න එතෙන්දී ඒක තමයි එක්ස්ටෙන්ඩ් කරනවා. එක්ස්ටෙන්ඩ් කරනවා කියන්නේ අපි ඉන්වොයිස් එක සුපර් ක්ලාස්, ඩයින් ඉන් කියන එකයි හෝම් ඩිලිවරි කියන්නේ සබ් ක්ලාස්. එහෙම නැත්නම් ඉන්වොයිස් එක පේරන්ට්, ඩයින් ඉන් හෝම් ඩිලිවරි කියන්නේ චයිල්ඩ් ක්ලාස්. ඔන්න ඔතනින් එනවා ඊළඟ කන්සෙප්ට් එක ඉන්හෙරිටන්ස්. ඒ කියන්නේ සුපර් ක්ලාස් එකේ තියෙන දේවල් ටික ලැබෙනවා සබ් ක්ලාස් වලට. ඒ කියන්නේ ආපහු මේක ඇතුලේ අපිට මේ ඉන්වොයිස් නම්බර්, ඩේට්, ඉන්වොයිස් වැලියු කියලා කරන්න දෙයක් නැහැ. අන්න එතකොට රීයුසබිලිටි කියන එක එනවා. මෙතන හදපු එක මේක යූස් කරන්න පුළුවන්, මේක යූස් කරන්නත් පුළුවන්. දැන් අපිට මේක ඇතුලේ වෙනම 3ක් මේක ලියලා එතන හදනයි, මේක ඇතුලේ 3ක් ලියලා ඒක හදනයි එහෙම කරන්න ඕනේ නැහැ. මොකද අර මූලික බිලේ තියෙන ඕන දේ, මූලික දේවල් මේව කියලා දැම්මහම මේ ටික මේ දෙකටම එනවා. එහෙනම් අපිට තියෙන ඒවා පාවිච්චි කරන්න විතරයි. හරි. එතකොට අන්න ඉන්හෙරිටන්ස්. ඒ කියන්නේ පරම්පරාවෙන් ලැබෙනවා. මෙයානේ කලින් කෙනා, එයාගේ ළමයි තමයි මේ. එතකොට මෙයාගේ තියෙන දේවල් ටික ළමයින්ට ලැබෙනවා. හරි. එතකොට එහෙනම් මේක ඇතුලේ ඉන්වොයිස් වැලියු කියලා කෙලින්ම අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඇයි ඒක ලැබිලා තියෙන්නේ. එතකොට තව එකක් තියෙනවා. මෙයාගෙන් ලැබෙනවා කැල් වැලියු කියලා මෙතඩ් එකක්. ඇබ්ස්ට්‍රැක්ට් මෙතඩ් එක ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ බිලේ ගාන කැල්කියුලේට් කරන්න මෙතඩ් එකක් ලැබෙනවා. හැබැයි ඒ මෙතඩ් එකේ ක්‍රමයක් නැහැ. එතකොට බලන්න, එක ළමයෙක් ඒ කැල් වැලියු එක තමන්ගේ විදියට හදා ගන්නවා. එතකොට ඒ කියන්නේ මොකද? එයා කරන්නේ සර්විස් චාර්ජ් කියන එකක් ඉන්වොයිස් වැලියු එකෙන් 110ක් සර්විස් චාර්ජ් කියලා හදලා ඒ සර්විස් චාර්ජ් එක ඉන්වොයිස් වැලියු එකට එකතු කරනවා. ඔන්න එක. අනිත් ළමයා කරන්නේ කැල් වැලියු එක තමන්ගේ විදියකට හදා ගන්නවා. හෝම් ඩිලිවරි කෙනා ඩිලිවරි චාර්ජ් එක විදියට 50ක් එකතු කරනවා ඉන්වොයිස් වැලියු එකට. අන්න එයාගේ ක්‍රමේ. ක්‍රම දෙකකට ළමයි දෙන්න අර පරම්පරාවෙන් ලැබිච්ච මෙතඩ් එක හදාගත්තා. අන්න එතකොට අනිත් එක එනවා අපිට පොලිමෝෆිසම්. එකම මෙතඩ් එකෙන් විවිධ රිසල්ට්. දැන් මේ දෙන්නගෙන් එන දෙවිදියක රිසල්ට්. ඕක තමයි පොලිමෝෆිසම් කියන්නේ. එතකොට පේරන්ට් ක්ලාස් එකක තියෙන මෙතඩ් එකක් සබ් ක්ලාස් එකක අපි අලුතෙන් ඩිෆයින් කරලා හදාගන්න නම් අලුත් විදියකට මේකට කියනවා මෙතඩ් ඕවර්රයිඩින්. මේක තියෙන්නේ කැල් වැලියු කියන එක පේරන්ට්ගේ මෙයාට එනවා, මෙතෙන්දී ඒක ඕවර්රයිඩ් කරලා තියෙන්නේ. හරිද? ඕවර්රයිඩ් කරා. එතකොට ඔන්න පොලිමෝෆිසම් කියන කන්සෙප්ට් එකත් හරි. ඒ ඔක්කොම මෙතන දැන් කවර්. හැබැයි මෙහෙමයි ඕවර්ලෝඩ් කියලා එකකුත් තියෙනවා මේකේ.
හරිද? ඕවර්ලෝඩ් කියන්නේ අපි හිතමු දැන් මෙතන මේකෙන් ගන්න බෑ. තව එක අපිට මේක ඇතුලේ කැල් වැලියු එක ඕනනම් තව විදියකට ලියන්න පුළුවන්. හරිද? ඕවර්රයිඩ් කරනවා වගේම මේ කැල් වැලියු නමින්ම අපි හිතමු මෙන්න මෙතෙන්ට තාමුක හරි පාස් කරනවා මේක ඇතුළට. හරිද? එතකොට එකම ක්ලාස් එක ඇතුලේ එකම නමින් මෙතඩ් දෙකක් තියෙනවා. හැබැයි එකක හිස් මෙතන වරහන් ඇතුලේ අනිත් එකේ මොක හරි පැරාමීටර් එකක් පාස් කරලා. අන්න එතකොට එකම නමින් දෙකක් තියෙනවා. එතනත් රිසල්ට් දෙකක් ගන්න පුළුවන්. ඒක ඕවර්ලෝඩින්. හරිද? මෙතඩ් ඕවර්ලෝඩින් කියන්නේ එකම නමින් ක්ලාස් එක ඇතුලේ දෙකක් තියෙනවා. වෙනස් සිග්නේචර්ස් සහිතව. වෙනස් සිග්නේචර්ස් කියන්නේ මොනවාද? මෙතන වෙන පැරාමීටර්ස් තියෙන්න පුළුවන්. නැත්තම් මේක ඩබල් වෙනුවට ඉන්ට් වෙන්න පුළුවන්. අන්න එහෙම වගේ ඒවා. එක නම. එතනින් වෙන්නේ අර පොලිමෝෆිසම්ම තමයි. මොකද එකම නමකින් රිසල්ට්ස් දෙකක් ගන්න එකක්. මෙතන කරලා තියෙන්නේ ඕවර්රයිඩින්. ඒ කියන්නේ පේරන්ට්ගෙන් ලැබෙන එක ආපහු මෙතෙන්දී අවශ්‍ය විදියට හදාගත්තු එක. ඉතින් ඔන්න ඔය විදියට ගන්නවා. ඊළඟට මම මෙතනින්ම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් access modifiers. දැන් මෙන්න මේ තුනට මම මොකුත් ලියලා නැහැ. default. හරි දැන් මේක private කියලා දැම්මොත් private int invoice number, private string date, private double. එහෙම දැම්මොත් මේ class invoice class එක ඇතුළේ විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ private. එතකොට මොකද වෙන්නේ? ඒක access කරන්න අර getter setters හදන්න වෙනවා. හරිද? අපි එහෙම නැතුව මේ එළිය පාවිච්චි කරන්න පුළුවන් විදියට දැන් default කියන්නේ මොකද්ද? same package එකේ පාවිච්චි කරන්න පුළුවන්. same package එකේ කියන්නේ කොහෙද? එකම folder එක ඇතුලේ class තියෙනකොට ඒකේ පුළුවන්. ඒ කියන්නේ මේ invoice class එකයි dine in invoice එකයි home delivery එකයි තුනම එකම folder එක ඇතුලේ නම් තියෙන්නේ. මේක කිසි ගැටලුවක් නැතුව ගන්න පුළුවන්. හරි. එතකොට මොකද වෙන්නේ? හදිස්සියේ අපිට ඕන වෙනවා මොකක් හරි ප්‍රොජෙක්ට් එකේ අවශ්‍යතාවය නිසා මේ ක්ලාස් එක එකක තියාගෙන මේ ක්ලාස් වෙන ෆෝල්ඩර් එකකට ගෙනියන්න. අන්න එහෙම ගෙනිච්චොත් මේ ඉන්වොයිස් වැලියු ඒවා වැඩ කරන්නේ නැති වෙනවා. ඇයි? ඩිෆෝල්ට් ඇක්සස් එකක් නේ තියෙන්නේ. සේම් පැකේජ් එකේ ඉන්න ඕනේ. එකම ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්න ඕනේ ඒක කරන්න. දැන් එහෙම කරන්න බෑ. එහෙම යනවා නම් පිටට දැන් ප්‍රයිවට් තිබුණා මේ ක්ලාස් එක ඇතුලේ විතරයි. මේ විදියට මුකුත් නොලිය ඩිෆෝල්ට් තිබ්බොත් මේ කට්ටිය එකම ෆෝල්ඩර් එක ඇතුලේ ඉන්නකම් මේගොල්ලන්ටත් මේවා පාවිච්චි කරන්න පුළුවන්. හරි. හැබැයි මේගොල්ලෝ දැන් වෙන ෆෝල්ඩර්ස් වලට යනවා පිටට. යනවා එකක් අපිට මෙතන පබ්ලික් කරන්න පුළුවන්. පබ්ලික් කරොත් හැබැයි මෙයාලට විතරක් නෙමෙයි වෙන කොහේ හරි කෙනෙක්ට උනත් වැරදිලා මේව ඇක්සස් කරන්න පුළුවන්. ඒක එතකොට සිකියුරිටි පැත්තෙන් ප්‍රශ්නයක් පබ්ලික් නැත්තම් ඕන තැනක ඇක්සස් කරන්න පුළුවන්. එහෙනම් හොඳම දේ තමයි මොකද්ද? මේවා ප්‍රොටෙක්ටඩ් කරන එක. ප්‍රොටෙක්ටඩ් දුන්නොත් මොකද වෙන්නේ? එකම පැකේජ් එකේ ඉන්න අයට පුළුවන් ඒ වගේම කාටද? පැකේජ් එකෙන් පිට වෙන තැනකට ගියත් මෙයාගේ ළමයින්ට පුළුවන්. ඒ කියන්නේ ඉන්හෙරිට් කරපු කට්ටියට ප්‍රොටෙක්ටඩ් ඒවා ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් අන්න අපි ඒ ටික ප්‍රොටෙක්ටඩ් කරනවා. මෙතඩ් සාමාන්‍යයෙන් පබ්ලික් දානවා. ඔන්න. එහෙනම් මේ කෝඩ් එකකින් අපිට ගොඩක් දේවල් concept ටික සහ access modifiers ගැන දෙකම idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපි සරලව ගත්තොත් OOP වලින් කතා කරන්නේ. එහෙමනම් ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නෙත් කම්ප්ලීට් කරා. හතරවෙනි ප්‍රශ්නේ එහෙමනම් අලුත් වීඩියෝ එකකින් කතා කරමු. අපි මේක මෙතනින් නවත්තමු.